work like hell. hell කියන්නේ අපාය. අපාය වගේ වැඩ කරන්න කියලා කියන්නේ. අපි නිදහසේ සුසුමක් කෙලලා සමහර විට 8-5 ඇතුළේ වැඩ කරන්නේ නැති, පොඩ්ඩක් නිදහස තියෙන්නේ නැති රාජ්‍ය සේවය කියලා හිතාගෙන අපිට මේ නිදහස ටික කාලයකට අයින් කරන්න. අපායේදී no resting point. අපි අහලා තියෙන යම රජුගේ කවදාකවත් අපිට රෙස්ට් එකක් ගන්න chance එකක් දෙන්නේ නැහැ. ඒක දිගටම වැඩ කියලා කියන්නේ. ඒ නිසා ඉදිරි කාල සීමාව ඇතුලේ අපි වගකීමක් සහිතව මේ ආවට වඩා වැඩිපුර යමක් කරන්න උත්සාහ කරන්න ඒක ඇතුලේ සාර්ථක වේවි. අපි දන්නවනේ ඊවල ඇතුලේ අපිට නිදහසක් නැහැනේ. මේ අම්මලාට වැඩ ඇරලා ගිහිල්ලා වැඩ ඇරලා වැඩට යන මිනිස්සු කියලා කාන්තාවන්ට කියන්නේ. එහෙම කියන්න හේතුව උඩ තාත්තලා එහෙම නැද්ද? අම්මලා වැඩ ඇරිලා අය යන්නේ ගෙදර වැඩ කරන්න. ඒ නිසා වැඩ ඇරිලා ගෙදර යන අය නෙමෙයි ඉන්නේ වැඩ ඇරිලා වැඩට යන කාන්තාව කියලා තමයි කියලා තියෙන්නේ. ඒ නිසා අපි ඔක්කොම 8-5 කියන කාලේ පැත්තකින් තියලා ටිකක් වැඩිපුර වැඩ කරන්න උත්සාහ කරමු. ඒක අභිමානවත් ගමන. ඒ අභිමානවත් ගමනට ඔබට සුභාශිංසන ගේනවා. 6 වෙනි පොයින්ට් එක. give something back. අපි ඉගෙන ගත්ත දේවල් වලට තැන් වලට අපි මීට කලින් හිටපු තැන් වලට අපේ දෙමව්පියන්ට අපේ ගමට යම් සේවයක් කරන්න අමතක කරන්න එපා කියලා කියන්නේ ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ නිසා ඒ දේ අමතක කරන්නට එපා. අවසන් වශයෙන් මේක කියනවා just remember you can't climb the ladder of success with your hand in your pockets. සාර්ථකත්වයේ ඉනිමග නගින්නට නම් අත් දෙක සාක්කුවේ දාගෙන බෑ කියලා කියන්නේ. ඒ නිසා නොනවරුනි මහත්තුරුනි ඊටාත්ම ගෞරවණීයව ආරාධනය කරනවා මහත්ස් වෙලා කැප වෙලා අත් දෙක සාක්කුවේ දාගන්නේ නැතුව මේ ආවට වැඩි කැපකිරීමක් කළා තැපැල් දෙපාර්තමේන්තුව තව වසරක් හමාරක් ඇතුළත ලංකාවේ තියෙන අති සාර්ථක දෙපාර්තමේන්තුවක් කරන්න ඔබ හැමෝට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න ඕනේ. ඒ සඳහා කැප වෙන්න කියන ප්‍රාර්ථනාව සහ ඉල්ලීම මම කරනවා. අවසන් වශයෙන් සන්තුෂ්ගේ කතාව කියලා මම ඉවර කරනවා. සන්තුෂ් කියලා පොඩි දරුවෙක් හිටියා. මේ පුංචි දරුවා ගමේ බොහොම හැමෝගෙම ආදරේ දිනාගෙන හිටියේ. හැම කෙනෙක්ම ආදරේ කරා. වැඩ ඇරලා යන ගමන් මිනිස්සු එක දේවල් කන්න දුන්නා. ආදරේ හම්බුණා. මෙහෙම ඉද්දින් ඉන්දියාවේ ගමක මේ සිද්ධිය වෙන්නේ. මේ ගමට එනවා පූජකවරයෙක්. මේ පූජකවරයාට පුළුවන් ඕන කෙනෙක්ගේ හිත කියවන්න. ඉන්දියාව මේවා දැඩිව විශ්වාස කරනවානේ. එතකොට මේ පූජකවරයා ගාවට ගමේ මිනිස්සු යන්න ගත්තා. සන්තුෂ්ව අමතක වුණා. සන්තුෂ්ට හම්බෙච්ච ආදරේ නැති වුණාම මොකද වෙන්නේ? ආදරේ නැති වෙච්ච මිනිස්සු ඕන තරම් මෙතන නේද? ආදරේ නැති වුණොත් මොකද කරන්නේ? පලි ගන්නවා. අනිවාර්යෙන් පලි ගන්නවානේ. රයිට්. සන්තුෂ් හිතනවා මට ආදරේ නැති වුණා. නැති නිසා මේ පූජකවරයන් පලි ගන්නවා. මොකද්ද කරන්නේ? ඒ දිහා බලන ඉඳි දාගෙන කුරුළු කූඩුවේ පුංචි ගිරා පැටියෙක් ඉන්නවා. මේ ගිරා පැටිය අතට අරගෙන මේ පුංචි එකා හිතනවා මම යනවා පූජකවරයා ඉස්සරහට. ගිහිල්ලා පූජකවරයන් අහනවා මේ කුරුල්ලට පණ තියෙනවද නැද්ද? පණ නැහැ කිව්වොත් නිකම්ම අතාරින්න. කුරුල්ලා ගිනිලා යනවා. පණ නැහැ කිව්වොත් තියනවා කිව්වොත් තද කරගෙන. තද කරගම කුරුල්ලා මැරෙනවා. ඒතකොට පෙන්නවා මෙන්න මැරිලා කියලා. මේ ඔප්ෂන් එකට කොහොමද පූජකවරයා යට වෙන්න ඕනේ? පණ තියනවා කිව්වොත් මරලා පෙන්නනවා. පණ නැහැ කිව්වොත් නිකම්ම අතාරිනවා. මේ එකත් අරගෙන මේ සන්තුෂ් කියන පොඩි එකා අර සෙනග අස්සෙන් පීරාගෙන ගිහින් පූජකවරයා ඉස්සරහට ගිහිල්ලා අර දිනෝදාහම් මැද්ද යනවා. පූජකතුමනි මගේ අතේ කුරුල්ලෙක් ඉන්නවා. මේ කුරුල්ලට පණ තියනවද නැද්ද? පූජකවරයා මොකක් කියන්නේ නැද්ද? සන්තුෂ්ට මොකක් වෙන්නේ නැහැ. මොකක් වෙන්නේ නැහැ. ඔබ හිතන විදිහට පොඩි එකා දෙන්නේ පූජකවරයා දෙන්නේ. පූජකවරයා කියනවා පුතා සන්තුෂ් ඔය කුරුල්ලට පණ තියෙන එක හරි නැති කරන එක හරි මගේ අතේ තියෙන වැඩක් නෙමෙයි. ඒක ඔයාගේ අතේ තියෙන්නේ. ශ්‍රී ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුවට දැනට ඉතිරි වෙලා තියෙන පණ නල ටික රැක ගන්නවද ඉදිරියට යනවද කියන එක මට අයිති කාර්යයක් නොවේ. එය ඔබ සතුම කාර්යයක් නොවේ. ඒ නිසා ඒ තියෙන පණ නල රැක ගන්නට තියෙන පණ නල මීට වැඩිය ශක්තිමත් කර ගන්නට ඔබ හැමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. ස්තුතියි ප්‍රියන්ත මල්ලි. අපි මාව සම්බන්ධ කරලා දුන්නට සභාපතිතුමනි වෙහිම ස්තුතියි. ඔබේ වටිනා කාලය දුන්නට එකමාරක නවත්තන්න කිව්වේ. දැන් වෙලා 3යි. සමා වෙන්න කාලය ඇදිලා ගියා වගේ අදහස් ටික ගන්න. ඒ නිසා සහාය දුන්න අවස්ථාව දුන්න ඔබ හැමෝටම වෙහිම ස්තුතියි. එහෙමනම් සියලුම දෙනාට ජය වේවා. realtraining.lk train for real experience ජීවිත වෙනස් කරන කෙටිම පාර අපි ඔබට කියලා දෙනවා. අපි realtraining.lk